අද අපි කතා කරන්න යන්නේ 10 වසරේ පළවෙනි කොටසේ තියෙන 5 වෙනි පාඩම ඝර්ෂණය. අපි මේ කරුණු පහ තමයි ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඝර්ෂණය යන කුමක්ද? ඝර්ෂණයක් කියලා කියන්නේ යම්කිසි වස්තුවක් නිශ්චල අවස්ථාවේදී හෝ චලනය වන අවස්ථාවේදී ස්පර්ශ පෘෂ්ඨය මගින් ඒ වස්තුවේ චලිත දිශාවට විරුද්ධව ඇතිවන බලයට අපි කියනවා ඝර්ෂණය කියලා. ඝර්ෂණය කියන එක අතරතුර ඝර්ෂණයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ස්ථිතික ඝර්ෂණය, අනිත් එක තමයි සීමාකාරී ඝර්ෂණය, ආයගතික ඝර්ෂණය. වස්තුවක් චලනය නොවන තාක්කල් නිශ්චල අවස්ථාවේදී ඇතිවන ඝර්ෂණයට අපි කියන ස්ථිතික ඝර්ෂණය. කිසිම ගමන් කිරීමක් නැහැ. චලිතයක් නැහැ. හැබැයි ඒතර ඝර්ෂණයක් තියෙනවා. ඇයි? ඒ වස්තුව යම්කිසි පෘෂ්ඨයක් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා. එහෙනම් නිශ්චල අවස්ථාවේ ඇතිවන ඝර්ෂණය අපි කියන ස්ථිතික ඝර්ෂණය කියලා. අපි ක්‍රමයෙන් බලයක් යොදනකොට බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට වස්තුව චලිතයට පෙළඹීමක් කියන ගමන් කරන පටන් ගන්නකොට චලිතයට පෙළඹෙන අවස්ථාවේ උපරිම ඝර්ෂණයක් තියෙනවා. සීමාකාරී ඝර්ෂණය. ඝර්ෂණය යම්කිසි වස්තුවක් චලිතයට පෙළඹෙන විට උපරිම අවස්ථාව අපි කියනවා ඒක සීමාකාරී ඝර්ෂණය කියලා. එතකොට මේ සීමාකාරී ඝර්ෂණය තමයි වැඩිම වෙන්නේ. වස්තුව ගමන් කරන්න ගත්තට පස්සේ අර ගමන් කරවන්න දුන්න තරම් බලයක් යොදන්න ඕනේ නැහැ. ඒක හිමින් සැරේ ගමන් කරගෙන යනවා. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ පොඩි අඩුවක් තියෙනවා. ඒ කියන්නේ විශාලත්වයෙන් අඩුයි ගතික ඝර්ෂණය. උපරිම ඝර්ෂණය යන්නේ සීමාකාරී. එතකොට ගතික ඝර්ෂණය කියන්නේ චලනය වන අවස්ථාව. වස්තුවක් චලනය කරව ගන්න තමයි අපහසු. චලනය කරව ගත්තට පස්සේ ඉදිරියට යන එක අපේ උපරිම ඝර්ෂණය තරම් වැඩි ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. ඒක චලනය වන අවස්ථාව ගතික ඝර්ෂණය. එතකොට මේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක තියෙනවා. යම්කිසි වස්තුවක ඒ ස්පර්ශලා දෙන පෘෂ්ඨයේ ස්වභාවය, ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය, ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය කියලා කියන්නේ ඒ පෘෂ්ඨය රළුද සිනිඳුද කියන එක. අපි හිතන්නකෝ ඔයගොල්ලෝ කැරම් බෝඩ් එකේ ඉත්තා එහෙට මෙහෙට ගමන් කරලා මූව් කරගන්න ඕන වෙලාවලදී ඒක පහසුවෙන් ඉත්තව අයින් යවන්න ඕන අපි දානවා කුයර පවුඩර් යොදනවා. ඒකෙදි වෙන්නේ එතන ස්පර්ශ පෘෂ්ඨයේ තියෙන ඝනකම රළු බව අඩු වෙලා සිනිඳු පෘෂ්ඨයක් ලැබෙනවා. ඒතර ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය කියලා කියන්නේ රළුද සිනිඳුද කියන එක. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය. ඊළඟට අපි කතා කරනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්බ ප්‍රතික්‍රියා බලය ගොඩක් වෙලාවට ස්කන්ධයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. යම්කිසි වස්තුවක ස්කන්ධය අපි හිතමුකෝ කිලෝග්‍රෑම් 1ක් කියලා. ඒ වස්තුවේ ස්කන්ධයට අනුව අපි දන්නවා 1 කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ නිව්ටන් වලින් ගත්තොත් එහෙම 10ක් සම්බන්ධතාවය. ඒතර වස්තුවේ ස්කන්ධය කිලෝ 1ක් නම් ඒ වස්තුවේ ගුරුත්වජ කේන්ද්‍රයේ ඉඳලා පහළට ඇතිවන බලය. ඒ ඇතිවන බලයට අපි කියනවා විශාලත්වයක් වශයෙන් ගත්තොත් 10යි නිව්ටන්. මෙයාගේ ස්කන්ධය 5 කිලෝග්‍රෑම් නම් බලය වෙන්නේ 50යි නිව්ටන්. ස්කන්ධය වෙන්නේ 20 කිලෝග්‍රෑම් නම් බලය වෙනවා 200යි නිව්ටන්. අන්න ඒ වගේ. එතකොට බලය ඇති වෙන්නේ ගුරුත්වජ කේන්ද්‍රයේ සිට පහළට. ඒ වගේම ස්පර්ශ පෘෂ්ඨයේ සිට ඉහළට ඇතිවනවා මේ හා සමාන විශාලත්වයකින් යුතු බලයක්. අන්න ඒ බලයට අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියලා. සාමාන්‍යයෙන් වස්තුවක බලය සමාන වෙනවා, බලය හෙවත් බල සමාන වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය. එතකොට මේ වස්තුව හැටියට නම් මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය වෙන්නේ 10යි නිව්ටන්. දැන් ඔය බලය ස්කන්ධයේ ක්‍රමයෙන් වැඩි වෙන්න මොකද වෙන්නේ? එතකොට මෙයාගේ බලය එහෙම නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් ඒවා සමගාමීව වැඩි වෙනවා. ඔයාලා හිතන්න විල්බරෝ එකක් තියෙනවා. ඒ විල්බරෝ එකට ගඩොල් කැට 5ක් විතර පුරවලා ඔයගලන්ට අරගෙන යන්න කියලා කියනවා. තව විල්බරෝ එකක් තියෙනවා. ඒකට අපි ගඩොල් කැට 25ක් විතර පුරවලා
ඒ වීල් බාර් එක අරගෙන යන්න කියලා කියනවා. අපිට අරගෙන යම පහසු වෙන්නේ අඩු ගඩොල්කට ප්‍රමාණයක් තියෙන එකනේ. ඇයි එහෙම උනේ? ඒකට හේතුව තමයි ස්කන්ධය. ස්කන්ධය අඩු වෙද්දී ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියා බලය අඩුයි. අර ගඩොල්කට 25 ගඩොල්කට 5ට සාපේක්ෂව ස්කන්ධ වැඩි. ස්කන්ධ වැඩි කියලා කියන්නේ එතනින් ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියා බලය වැඩි කියන එක. අභිලම්භ ප්‍රතික්‍රියා බලය නම් සෘජුවම බලපානවා ඝර්ෂණයට. ඝර්ෂණයට බලපපු සාධක ආයි කිව්වොත් එකක් තමයි ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය රළුද සිනිඳුද කියන එක. අනිත් එක තමයි අභිලම්භ ප්‍රතික්‍රියා බලය. එතකොට අපිට මේ බල නොපාන සාධකයක් තියෙනවා. බල නොපාන සාධකයේ වෙන්නේ වර්ග බලය. බල නොපාන සාධකයේ වෙන්නේ වර්ග බලය. දැන් ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය අභිලම්භ ප්‍රතික්‍රියා බලය බලපෑම බල නොපාන සාධකයේ වර්ග බලය. ඒ වගේම අපි කතා කරු මොනවාද මේ ඝර්ෂණය කියන යෙදීම? ඇයි අපි මේ ඝර්ෂණය ගැන ඉගෙන ගන්න ඕනේ? ඝර්ෂණය කියන එකේදී අපි යෙදීමක් ගත්තොත් එහෙම ඝර්ෂණය වැඩි කරගන්න අවස්ථා තියෙනවා. ඒ හා සමාන ඝර්ෂණය අඩු කරගන්න යන උපක්‍රම සහිත අවස්ථා තියෙනවා. ඝර්ෂණය වැඩි කරගන්න අවස්ථා තමයි අපි ඇවිදිනවානේ. ඇවිදිනකොට සරප්පු සපත්තු පාවිච්චි කරනවා. එතකොට අපි පොළවත් එක්ක ස්පර්ශ වෙනවා. අපේ ස්පර්ශ පෘෂ්ඨය වෙන්නේ පොළව ඇවිදිනකොට. අපි ලිස්සන යන්න බලනවා සිනිඳු වුණොත් අපේ සරප්පුවේ පතුල. එහෙනම් අපේ සරප්පු වල පතුලේ කට්ට කපලා තියෙනවා. සපත්තු වල පතුලේ කට්ට කපලා තියෙනවා. ඒකකින් වෙන්නේ අර රළු බව වැඩි කරලා ස්පර්ශ පෘෂ්ඨයත් එක්ක තියෙන රළු බව වැඩි වෙනකොට ලිස්සා යාම අවම වෙනවා. ඒ වගේම තමයි වාහන වල ටයර් වල කට්ට කපනවා. ඒකටත් අරකම තමයි හදුව වෙන්නේ. ලිස්සා යාම අවම කරන්න. පොළවනේ ස්පර්ශ පෘෂ්ඨය වෙන්නේ පොළවත් එක්ක ටයර් එක ඉස්සලා යන්න බලන්නේ නැහැ කට්ට හොඳට කපලා තියෙනවා. ඒ වගේම දැන් ඝර්ෂණය කියන එක වැඩි කරගන්න අවස්ථාව වගේම එදිනදා ජීවිතයේදී ඝර්ෂණය අඩු කරගන්න අවස්ථා තියෙනවා. මොනවද මේ අවස්ථා? වාහන කොටස් අතරට අපි ලිහිසි තෙල්, ග්‍රීස් වගේ ද්‍රව්‍ය ආලේප කරනවා. ඒකට හේතුව තමයි වාහනයක් අනවශ්‍ය විදියට අපි දාමනය කරනකොට ඒ වාහන කොටස් අනවශ්‍ය විදියට ගෙවෙන්න පුළුවන්. ඝර්ෂණය වැඩි වෙලා. ගැටීම වැඩි වෙලා. එතකොට ගැටීම අඩු කරන්න වාහන කොටස් අතරට අපි ලිහිසි තෙල් හෝ ග්‍රීස් ආලේප කරනවා. එතකොට වෙන්නේ අර ස්පර්ශ පෘෂ්ඨ අතරට අපි ලිහිසි තෙල් දාලා තියන්නේ. එතකොට ගැටීම අඩු වෙනවා, ඝර්ෂණය අඩු වෙනවා. එතකොට කැරම් බෝඩ් එකට අපි පුයරේ දීලා. ඔන්න ඔය වගේ අවස්ථා තමයි. ආපහු වාහන කොටස් අතර යන්ත්‍ර සූත්‍ර වලට අපි බෝල බෙයාරින් යොදනවා. ඔය වගේ අවස්ථා එදිනදා ජීවිතේ සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන ඝර්ෂණය යෙදීම් කියලා අපිට සලකන්න පුළුවන්. එතකොට ඝර්ෂණ බලය වැඩි කරගන්න අවස්ථා අඩු කරගන්න අවස්ථාවක ඔය ටිකම අපිට සලකා බලන්න පුළුවන්. ඝර්ෂණය වැඩි කරගන්න නම් අපිට පුළුවන් පෘෂ්ඨ රළු කරන්න පුළුවන්. එතකොට කට්ට කපන්න පුළුවන් සරප්පු වල, වාහන ටයර් වල ඔන්න ඔය වගේ දේවල්. ඝර්ෂණ බලය අඩු කරගන්න අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් ලිහිසි තෙල් යෙදීම, බෝල බෑරින් යෙදීම, ග්‍රීස් ආලේප කිරීම වගේ දේවල්. එතකොට ආපහුම මතක් කිරීමක් කරොත් ඝර්ෂණය කියලා කියන්නේ යම් කිසි වස්තුවක ස්පර්ශ පෘෂ්ඨය මගින් සලිතයට විරුද්ධ දිශාවට ඇතිවන බලය. ඒ නිශ්චල අවස්ථාවේ ඇතිවන ඝර්ෂණයට අපි කියන ස්ථිතික ඝර්ෂණය කියනවා. ඝර්ෂණ උපරිම අවස්ථාවට අපි කියන සීමාකාරී ඝර්ෂණය කියලා. ඝර්ෂණය අවම අවස්ථාවට තමයි මේ ඝර්ෂණ චලනය වන අවස්ථාවට අපි කියනවා ගතික ඝර්ෂණය කියලා. ඒතර ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක තුනක් අපි දෙකක් කතා කරා. ස්පර්ශ පෘෂ්ඨයේ ස්වභාවය සහ අභිලම්භ ප්‍රතික්‍රියා බලය බලපාන සාධක ලෙස. බල නොපාන සාධකයේ විදිහට අපි කතා කරා පෘෂ්ඨ වර්ග බලය බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ. ඝර්ෂණය වැඩි කරගන්න අවස්ථාව විදිහට අපි වාහන රෝදවල කට්ට කැපීම, ටයර් වල කට්ට කැපීම සලකන්න පුළුවන්.